සුබ දවසක්. සුබ දවසක් කියනවට වැඩිය මං කැමති ආදරණීය දවසක් කියන්න. ආදරේ ඉතිරිලා යන ලස්සන හිතට දැනෙන ඔබට ජීවිතේ විඳින්න පුළුවන් ආදරණීයම දවසක් වේවා. බොහොම සෙනෙහසින් ලෙන්ගතුකමින් ගෙදරෙක් කෙනෙක් වගේ ආදරෙන් පිළිගන්නවා. ජීවිතේ ඔයාලට එනවා නේද ප්‍රශ්න? සමහර වෙලාවට සියදිවි නසා ගන්න තරම් දරුණු වෙන ප්‍රශ්න. ඒ වෙලාවට ඔයාලා මොකද කරන්නේ? මම කතා කරන්නේ කැන්සර් එකක් එහෙම නැත්නම් වෙන සියදිවි නසා ගන්න වගේ මානසික රෝගයක් ඇති කෙනෙක් නෙමෙයි. ඔයා හිතන්න ඔයා ෂණික ආවේගයක් හින්දා සියදිවි නසා ගන්න යන කෙනෙක් කියලා. එහෙම නැත්නම් සියදිවි නසා ගන්න හිතන කෙනෙක් කියලා. මොකද අපි කරන්න ඕන? සියදිවි නසා ගන්න ඕනේද? ප්‍රශ්නෙන් පැනලා යන්න ඕනේද? ඇයි? ප්‍රශ්නෙන් පැනලා යන්න එපා. සියදිවි නසා ගන්නත් එපා. ඇයි මං එහෙම කියන්නේ? සියදිවි නසා ගන්නවට වැඩිය මේ ලෝක ගොඩක් ලස්සනයි. සියදිවි නසා ගත්තට පස්සේ ඔයාට මේ ලස්සන ලෝකේ සුන්දරත්වය විඳින්න බෑනේ. ජීවිතේ වෙච්ච බොහොම පොඩි සිද්ධියක් හින්දා කවදාවත් සියදිවි නසා ගන්න තැනට වැටෙන්න එපා. මං උදාහරණයක් කියන්නම්. ඔබ හිතන්න ඔබ විවාහක කාන්තාවක් එමත් නැත්නම් විවාහක පුරුෂයෙක් කියලා. ඔබට ඉන්නවා ආදරණීය සැමියෙක්, ආදරණීය බිරිඳක්. කාලෙකදී ඔබේ සැමියාට එහෙම නැත්නම් ඔබේ බිරිඳට රට යන්න වෙනවා. ගිහිල්ලා ටික දවසක් යනකොට ඔබට ආරංචි වෙනවා ඇයට හෝ ඔහුට යම්කිසි අනතුරක් වුණාය. ඒකෙන් ඇය මේ ලෝකෙන් එහෙම නැත්නම් ඔහු මේ ලෝකෙන් සදහටම සමුගත්තයි කියලා. ඔබ තරුණ වයසේ තාම හැබැයි. ඔහොම ටික කාලයක් යනවා. ටික කාලයක් ගියාට පස්සේ ගෙදරින් ඔයාලට වෙන සහකරුවෙක් හරි සහකාරියෙක් හරි හොයලා දෙනවා. ඊට පස්සේ ඔබ ඒ සහකරුවෙක් එහෙමත් නැත්නම් මේ සහකාරිය එක්ක ආදරෙන් බැඳෙනවා. ටික කාලයක් යනකොට අර අනතුරකින් නැති වුණා කියන කෙනා නැති වෙලා නැහැ. අනතුරකින් රෝහල් ගත වෙලා ඉඳලා ආපහු එයා ලංකාවට එනවා කියලා ඔබට දැනගන්න ලැබෙනවා. ටික දවසක් යනකොට එයා ලංකාවට එනවා. ලංකාවට ඇවිල්ලා ඔබව මුණ ගැහෙන්න එනවා. නේද? දැන් ඔබ හිතන්න ඔබ කාටද ආදරේ? සියදිවි නසා ගැනීමත් අන්න ඒ වගේ. සියදිවි නසා ගැනීම කියන්නේත් ඔයාලගේ හිතෙන් හදන, ඔයාලට ඒ වෙලාවට ඇත්ත කියලා හිතෙන බොරුම බොරු හිතලුවක් විතරයි. අර දෙන්නන් කෙනෙක්ට ඔයාට ආදරේ කියන්න බැරි බව වගේම එම නැතම් සමහර ලාවට දෙවෙනි කෙනාට ගොඩක් ආදරේ වෙන්න පුළුවන්. මොකද පළවෙනි කෙනාගේ මතකය ඔයාගේ මනසින් ගොඩාක් එහාට ගිහිල්ලා. එහෙම කෙනෙක් හිටියද නැද්ද කියලා දන්නෙත් නැහැ. අවුරුදු ගාණක් ගත වෙලා. සමහර වෙලාවට ඔයා පරණ කෙනාට ආදරේ කරන්නත් පුළුවන්. හැබැයි ඒ කොයි දේ වුණත් මේ හැමදේම ඔයාලගේම හිතෙන් හදන හිතලු විතරයි. එහෙම නැතුව ෂණික ආවේගයට සියදිවි නසා ගන්නවා කියන්නේ හොඳ උත්තරයක් නම් නෙමෙයි. අපි බලමු ඇයි ඔයාලා එහෙම නැත්නම් බලමු ඇයි මිනිස්සු ෂණික ආවේගයට සියදිවි නසා ගන්න යන්නේ කියලා. හුඟක් වෙලාවට ඒගොල්ලෝ සියදිවි නසා ගන්න යන්නේ මේ ලෝකය එහෙමත් නැත්නම් මේ අවට වටපිටාව ඒගොල්ලන්ට කැමති ලෙස පවතින්නේ නැති වුණාම එහෙමත් නැත්නම් වෙනස් වුණාම ආදර සම්බන්ධතාවයක් හිතන්න. ගොඩාක් ආදරෙන් හිටපු කෙනෙක්
එක දවසක් යනකොට වෙනස් වෙනවා. දරා ගන්න අමාරුයි නේද? සියදිවි නසා ගන්න හිතෙනවා නේද? ඉතින් ඔබ මොකද කරන්න ඕනේ? ඔබ පුරුදු වෙන්න වෙනස් වීම දරා ගන්න. මොකද ඔබ තමයි මේ ලෝකේ හොඳම කෙනා. ඔබට තමයි මේ ලෝකේ හැමදේම හරියටම නිවැරදිව කරන්න පුළුවන් එකම කෙනා. එහෙම කෙනෙක්ව තමයි ඇය. එහෙම නැත්නම් ඔහු දාලා යන්නේ. ඔබට පුළුවන්. ලෞතුරා බුදු පදවියට පත් උනේත් සාමාන්‍ය කෙනෙක්. පෙරුම් පුරලා ඇවිල්ලා. ලෝකේ ලොකුම කෝටිපතියා වුනේත් කෝටිපතියා වෙලා ඉන්නේ සාමාන්‍ය කෙනෙක්. ලංකාවේ ලොකුම ධනවතා වෙලා ඉන්නේ සාමාන්‍ය කෙනෙක්. ශාරුක් ખાන් සාමාන්‍ය කෙනෙක්. දීපිකා පදුකෝන් සාමාන්‍ය කෙනෙක්. මේ හැමෝම සාමාන්‍යයි. හැබැයි එයාලා වැටෙන තැන්වලදී Tamanට වටිනාකමක් දුන්නා. ඔබට පුළුවන් නම් වට්ටපු කෙනාට වැඩිය වැටුණ කෙනාට එහෙම නැත්නම් Tamanට වටිනාකමක් දෙන්න ඔබේ ජීවිතේ හිතා ගන්න බැරි විදිහට දියුණු වෙයි. සියදිවි නසා ගන්න කෙනෙක් සාමාන්‍යයෙන් වටිනාකම දෙන්නේ වැටුණ කෙනාට නෙමෙයි. එහෙම නැත්නම් Tamanට නෙමෙයි. Tamanව වට්ටපු කෙනාට. ඒක නිතින් ඔහු සියදිවි නසා ගන්නේ. හැබැයි Tamanට වටිනාකමක් දුන්නා නම් Taman කොහොම හරි වෙන ඉලක්කයකට යනවා කියලා හිතාගත්තා නම් Tamanව කොච්චර වැට්ටුවත් කොච්චර පෑගුවත් Taman ඒ ගැන හිතන්නේ නැහැ. මම අනිවාර්යයෙන්ම මගේ ඉලක්කයට යනවා කියලා හිත හදාගත්තා නම් වැටුණු කෙනාට වටිනාකම දුන්නා නම් ඔබ ආයි වටන්න කාටවත් බෑ. ඔබ තමයි මේ ලෝකේ හොඳම පුද්ගලයා වෙන්නේ. මේ ලෝකේ ශ්‍රේෂ්ඨම පුද්ගලයා වෙන්නේ. ඔබට තමයි ඊළඟට මුළු ලෝකයම. ඔබ ඉස්සරහට තමයි මුළු ලෝකෙම දන නවන්නේ. මොකද ඔබ වටන්න කාටවත් බෑ. ජීවිතේ වැටුණ තැන් හැමෝටම ගොඩක් තියෙනවා. හිතා ගන්න බැරි වෙන වැටුණ තැන් ගොඩක් තියෙනවා. හැබැයි ඒ අය අතරින් දන කාගෙන කට්ට කාගෙන නැගිටපු අයත් ගොඩක් ඉන්නවා. අද ඒ අයව හොල්ලන්න කාටවත් බෑ. ඔබත් එහෙම කෙනෙක් වෙන්න. ඔබගේ ජීවිතයට වටිනාකමක් දෙන්න. ඇයි සියදිවි නසා ගන්නෙ? ඇයි? ඔබ හිතන්න ඔබ ෂණික ආවේගයක් හින්දා සියදිවි නසා ගන්න කෙනෙක් නම් ඔබ වටින කොයිතරම්මයි මේ ලෝකයේ ඇද්ද? ඇයි ඔවුන්ගේ වටිනාකමට ඔබ පයින් ගහන්නේ? ඔබේ අම්මා, ඔබේ තාත්තා, ඔබ විවාහකයි නම් ඔබේ බිරිඳ, ඔබේ ස්වාමියා, ඔබේ දරුවන්. ඉතින් තනි තීරණයක් හින්දා ගොඩාක් අයව අඳුරේ තියන්න එපා. ඔබට පුළුවන් ඔය ප්‍රශ්නෙන් අනිවාර්යයෙන්ම ගැලවෙන්න. සියදිවි නසා ගන්නක උත්තරයක් නෙමෙයි. මම ඔබට උදාහරණයක් කියන්නම්. ඔබ දැකලා තියෙනවා ෂණික ආවේගය නිසා සියදිවි නසාගත්ත ඕන තරම් අය, ඕන තරම් පුවත්. ඉතින් මේ ප්‍රශ්නේ එතනින් විසඳිලාද? නැහැ. ඔහු ප්‍රශ්නෙන් පලා ගිහිල්ලා. අපි සාමාන්‍ය ජීවිතේදී කතා කරමු. කිසිම නියමයක්, කිසිම තියරියක් දන්නේ නැත්නම් අපි මේ කොහෙද ඉන්නේ? ඒ ගැන පොඩ්ඩක් හිතන්න. අපි හැමදේම දන්නවා කියලා හිතාගෙන ඉන්නේ කවුරු හරි ඉදිරිපත් කරපු තර්කයකට, නියමයකට, එමත් නැත්නම් තියරියකට අනුව විතරයි. නියම තියරි තර්ක කියන ඒවා තිබ්බේ නැත්නම් අපි අදටත් දන්නේ අපි මේ කොහෙද ඉන්නේ කියලා. මේ වලට සම්මුතික නම් තිබ්බේ නැත්නම් අපි අදටත් දන්නේ අපි මේ කොහෙද ඉන්නේ කියලා. කොහෙද අපි ඉන්නේ? ඉතින් අපි දර්ශන ගැන කතා කරනවා නම් සියදිවි නසාගත්ත කියලා සංසාර චක්‍රය ඉවර වෙන්නේ නැහැ. පුනරුත්පත්තිය සත්‍ය නම් සියදිවි නසාගත්තත් ඔබට නැවතත් ඒ ප්‍රශ්නෙටම වෙනස් ආකාරයකට මුහුණ දෙන්න වෙන වාරයක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා
සියදිවි නසාගන්න එක විසඳුමක් විදියට දකින්න එපා. ඔබ හැමවෙලේම ඔබගේ ගුණ දකින්න, ඔබේ හැකියාවන් දකින්න. මේ ලෝකෙ වෙනස් කරලා තියෙන්නෙත් ඔබ වගේම සාමාන්‍ය කෙනෙක්. ඉතින් සාමාන්‍ය කෙනෙක් වෙච්ච ඔබත් ඒ වගේ ප්‍රශ්නයකින් ඕවර්කම් කරලා, එහෙම නැත්නම් ඒ වගේ ප්‍රශ්නයකින් හිත හරියට මෙහෙवला, හිත හරියට හදාගෙන ජයග්‍රාහකයෙක් වෙන්න. එතනින් එහාට මේ ලෝකෙ කාටවත් ඔබ හොල්ලන්න බෑ. මේ ලෝකෙ කිසිම කෙනෙක්ට. ඔබ තමා ජයග්‍රාහකයා. ඔබ තමා විජයග්‍රාහකයා. ඉතින් ඔබ කළා. ඔබ සියදිවි නසා ගත්තේ නැහැ. ඔබේ ප්‍රශ්නේ ඕවර්කම් කළා. ඔබේ ප්‍රශ්නෙන් ගැලවුණා. අද වෙනකොට ඔබ සාර්ථක මිනිස්සෙක්. හෙට වෙනකොට ඔබ සාර්ථක මිනිස්සෙක්. අනාගතේ ඔබ සාර්ථක මිනිස්සෙක්. ඔබ පෙන්නල මිනිස්සු කියයි අන්නර අනෙක් කෙනාට අනන්තවත් ප්‍රශ්න තිබ්බා. සියදිවි නසා ගන්න තැනට එන ප්‍රශ්න තිබ්බා. හැබැයි එයා වැටුනේ නැහැ. එයා ඒ දේවල් ඕවර්කම් කළා. එයා ඒ දේවල් ජයග්‍රහණය කළා. අද එයා ලස්සන මිනිස්සෙක්. අද එයා ලෝකෙටම පේන ආදරණීය මිනිස්සෙක්. අද එයා හොඳ ජයග්‍රාහකයෙක්. අද එයා සතුටින් ඉන්න මිනිස්සෙක්. එදා එයා වැටුණා නම් එයාගේ සතුට නැහැ. හැමදේම తాවකාලිකයි. ඒක හින්දා ෂණික ආවේගයන්ට සියදිවි නසා ගන්න එපා. මොකද මලගයක් වුණත් අපිට මතක තියෙන්නේ මාස 2-3ක් යනකම් විතරයි. ඉතින් ජීවත් වෙන ඔබ එතෙන්ට වැටෙන්න එපා. ඔබ ජීවත් වෙන්න. තව හොඳින් ජීවත් වෙන්න. ප්‍රශ්න වලට වෙනදට වැඩිය හොඳට මුහුණ දෙන්න. ඔව් ඔබට පුළුවන්. ලෝකේ ඉන්න හොඳම කෙනා ඔබ. ලෝකේ ඉන්න දක්ෂම කෙනා ඔබ. ඉතින් ලෝකේ ඉන්න දක්ෂම ඔබ මොකටද සියදිවි නසා ගන්නේ? ටිකක් හිතන්න. ගිහින් එන්නම්. ඔබට ආදරණීය දවසක් වේවා.